විසාරි ඇල්ල. ඇල්ලේ මෙන්න මෙතන එනකම් වාහනේ කැවිලා මෙතන ඉඳලා මීටර් 500කට ෆයින් ගිහම තමයි දෙයල්ල තියෙන්නේ. මේ හරියට ඉන්නේ කඳ උඩ වුණාට දිගටම මේ ගොයන් හදලා තියෙනවා. ඇතින් කලිපන්ති ගොඩක් තියෙනවා. මුංචි සීතලකුත් තියෙනවා. පාරක් තියෙනවා. හොයාගෙන යන්න දෙයක් නැහැ. මේ පාර තියෙනවා. මේ පාරේ තනියම යන්න පුළුවන් හැබැයි. මේ හරියට හරියම දහස් පාරක්. කිසිම සද්දකුත් නැහැ. මිනිස්සුත් නැහැ. කවුරුත් නැහැ. ඔය සද්ද කරාම කොළඹට සද්ද විතරයි තියෙන්නේ. තව වතුර ගලාගෙන යන සද්දයක්. මේක කුරුගඹ වඹරගස්සාය රක්ෂිත වනාන්තරය. ඒක පුංචි කැලෑ මැදින් වරන හරිම නිස්කලංක පාරක්. දියල්ල ළඟටම එනකම් පාර හොඳට තියෙනවා. අපි දැන් දියල්ල ළඟට ඇවිල්ලා ඉන්නේ. මේක එච්චර අමාරු නැහැ. හරියට වතුර නැහැ. මේ තමයි විසාරි ඇල්ල. ඇල්ලේ වතුර නැහැ. වැස්ස නැති කාලෙකනේ ආවේ. වැහලා වැස්ස පෑවුවට පස්සේ තමයි අපි ආවේ. ළඟට යන්න පාරක් තියෙනවා කියන්නේ අන්න අර විදිහට බහලා යන්න පුළුවන්. හරි ගිහිල්ලා දියල්ල ගාවට යන්න. මේ පැත්තට මේ දවස් ටිකේ බහලා නැහැ නිසා ඇල්ල වතුර ගොඩක් අඩුයි. දැන් ඉතින් ආවේ චිතකරාම දෙන්න බලාගෙන ඉඳලා යන්න. විසාරි ඇල්ලට එන්න අපි ආවේ ඇල්ල වැල්ලවාය පාරේ. කියන්නේ අපි නැවතලා හිටියේ වැල්ලවායේ ඉඳන් ඇල්ල පාරේ ඇවිල්ලා හොණු කැටිය හන්දියෙන් බැහැලා එතන ඉඳන් දියැල්ලට යන පාර තියෙනවා. අපි ආවේ බස් එකේ නිසා හොණු කැටිය හන්දියේ ඉඳලා දියැල්ලට එන පාර ගාවට එන්න වාහනයක් හොයාගන්න උනා. සාමාන්‍ය ටික දුරක් එන්න තියෙනවා. ඒ නිසා තමන්ගේ වාහනයක එන්නේ නැත්නම් හෙටික එන්න මොකක් හරි වාහනයක් හොයාගන්න වෙනවා. දැන් වෙලාව දවල් 12ට විතර ඇති. ආව වෙලාවත් එක්ක ඉතින් මේ වගේ වෙලාවක් තමයි හම්බුනේ. එන්න මෙතනින් නාන්නයි යන්නේ.